ලෝකයේ උණුසුම වැඩි වෙලා. සමහර රටවල දරුණු වියලි කාලගුණය. සමහර රටවල විශාල ගම් වතුර. කාලගුණය අසාමාන්‍ය විදිහට වෙනස් වෙලා. මේකට හේතුව මොකක්ද? ඒ තමයි එල් නීනෝ. අද අපි බලමු. එල් නීනෝ කියන්නේ මොකක්ද? කොහොමද ඒක හැදෙන්නේ? ලෝකයට ඒක බලපාන්නේ කොහොමද? ලංකාවට ඒක බලපාන්නේ කොහොමද? එල් නීනෝ හා ලා නීනෝ අතර වෙනස. එල් නීනෝ කොච්චර කාලයක් තියෙනවද? මේ හැම දෙයක්ම අපි අද එකින් එක කතා කරමු. එල් නීනෝ කියන්නේ ලෝකයේ විශාලම ස්වභාවික කාලගුණ පද්ධති වලින් එකක්. මේක පැසිෆික් සාගරයේ සමකය ආසන්නයේ වතුර උෂ්ණත්වය වෙනස් වීමෙන් සිද්ධ වෙන දෙයක්. විද්‍යාත්මකව කියනවා නම් පැසිෆික් සාගරයේ මධ්‍යම හා නැගෙනහිර කොටස සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් වීම එල් නීනෝ කියලා කියන්න පුළුවන්. මේ වෙනස වායුගෝලයයි සුළං පද්ධතියයි වර්ෂා පද්ධතියයි තුනම වෙනස් කරනවා. ඒකෙන් නෙමෙයි ලෝකේ පුරාම කාලගුණය වෙනස් වෙනවා. එල් නීනෝ කියන වචනය ස්පැනිෂ් භාෂාවෙන් ආපු එකක්. ඒකේ තේරුම ලිටල් බෝයි. එහෙම නැත්නම් කුඩා දරුවා කියන එක. පැසිෆික් සාගරයේ උණුසුම් වෙනවා කියලා මුලින්ම දැනගත්තේ පේරු රටේ දීවරයෝ. මුලින්ම මේ සංසිද්ධිය හඳුනාගත්තේ ක්‍රිස්මස් කාලෙදී. ඒ හින්දා ක්‍රිස්මස් බේබි කියලා කියනවා. මේ විදිහට තමයි එල් නීනෝ කියන නම හැදුනේ. එල් නීනෝ කොච්චර කාලයක් තියෙනවද? සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 7ක් අතර කාලයක්. ඒ කියන්නේ අවුරුදු 2කට වරක් 3කට වරක් මේ විදිහට 2ක් 7ක් අතර කාලය දක්වා මේ සංසිද්ධිය වෙනවා. සාමාන්‍යයෙන් එල් නීනෝක් ආරම්භ වෙලා මාස 9ක් 12ක් අතර කාල සීමාවක් මේක පවතිනවා. සමහර වෙලාවට මේක අවුරුදු 2 3 දක්වා දීර්ඝ වෙන්නත් පුළුවන්. එල් නීනෝ තේරුම් ගන්න ගොඩක් පහසුයි. පැසිෆික් සාගරයේ සාමාන්‍ය තත්ත්වය මොන වගේද කියලා චුට්ටක් බලලා හිටියොත්. සාමාන්‍ය තත්ත්වයේදී ට්‍රේඩ් වින්ඩ්ස් නැගෙනහිර සිට බටහිරට තමයි ගලාගෙන යන්නේ. මෙතන ට්‍රේඩ් වින්ඩ්ස් කියලා කියන්නේ පෘථිවියේ නිතරම එකම පැත්තකට ගමන් කරන ස්ථිර සුළං ධාරාව. අපි දැනට සරලව ඒ විදිහට ගමු. පැසිෆික් සාගරයේ තියෙන තවත් සාමාන්‍ය දේවල් තමයි උණුසුම් වතුර ආසියාව පැත්තට යනවා. පේරු පැත්තෙන් සීතල වතුර ඉහළට එනවා. මේකට කියන්නේ අප්වෙලින් කියලා. මේක තමයි නෝමල් කන්ඩිෂන් එක පැසිෆික් සාගරයේ තියෙන. එතකොට එල් නීනෝ වෙලාවේදී මොකද වෙන්නේ? එල් නීනෝ වෙලාවේදී ට්‍රේඩ් වින්ඩ්ස් දුර්වල වෙනවා. උණුසුම් වතුර ආසියාව පැත්තෙන් නැගෙනහිර පැත්තට යනවා. පැසිෆික් සාගරයේ මැද උණුසුම් වෙනවා. රේන්ෆෝල් පැටර්න්ස් වෙනස් වෙනවා. ඒ නිසා සමහර රටවල ගම් වතුර වගේම තවත් සමහර රටවල වියලි කාලගුණය ඇති වෙනවා. එල් නීනෝ ලෝකයට විශාල බලපෑමක් ඇති කරනවා. දකුණු ඇමරිකාව වගේ රටවල් වලට අධික වර්ෂාපතනය, ගම් වතුර, ඕස්ට්‍රේලියාවට නියඟය, ලැබුගිනි, ඉන්දියාවට දුර්වල මෝසම්, අප්‍රිකාවට නියඟය, ඇමරිකා එක්සත් ජනපදයට කුණාටු, ගෝලීය වශයෙන් ගත්තොත් විශාල උෂ්ණත්වයේ ඉහළ යාමක් සිද්ධ වෙනවා. එල් නීනෝ කියන්නේ ලෝක කාලගුණයට බලපාන විශාල ස්වභාවික සිස්ටම් එකක්. එල් නීනෝ කියන්නේ තනි සංසිද්ධියක් නෙමෙයි. ENSO කියන සිස්ටම් එකේ එක කොටසක් විතරයි. මේකේ කොටස් තුනක් තියෙනවා. එල් නීනෝ, ලා නීනා සහ නැචරල්. ලා නීනා කියන්නේ එල් නීනෝ වල විරුද්ධ පැත්ත. මේ ටේබල් එක දිහා බලපුවම ඒක තේරුම් ගන්න පුළුවන්. ලංකාවට එල් නීනෝ බලපාන විදිය ගැන බැලුවොත් උණුසුම වැඩි වෙනවා, වියලි කාලගුණය, සමහර වෙලාවට අධික වර්ෂාව, කෘෂිකර්මාන්තයට බලපෑම්, විදුලි නිෂ්පාදනයට බලපෑම්, මේ වගේ දේවල් ලංකාවට බලපානවා. එල් නීනෝ වල බලපෑම් අවුරුදු අනුව වෙනස් වෙනවා. ලංකාව කියන්නේ තනි රටක්. ඒත් එක එල් නීනෝවකදී අධික උෂ්ණත්වය, තවත් එල් නීනෝ අවස්ථාවකදී අධික වර්ෂාපතනයක් ලැබෙන්නේ. එල් නීනෝ කියන්නේ සරල යාන්ත්‍රණයක් නෙමෙයි. මේකට බලපාන තව දේවල් තියෙනවා. ඉන්දියන් සාගරයේ හැසිරීම, මෝසම් සුළං, දේශීය කාලගුණ පද්ධති මේ වගේ දේවලුත් මේකට බලපානවා. ඒ හින්දා තමයි ලංකාව වගේ රටවල් වලට සමහර කාලවලදී වියලි කාලගුණයක්, සමහර වෙලාවට වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඉතින් එල් නීනෝ කියන්නේ මුළු ලෝකෙටම බලපාන විශාල කාලගුණ සිස්ටම් එකක්. තවත් දවසක වැදගත් මාතෘකාවක් සමගින් හමු වනතුරු සුබ දවසක්.